ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනාම ඉසුරුජේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඇත්තටම මේක මේ මම හදපු worksheet එකක් මේකෙන් ඇත්තටම කරන්නේ ඕගොල්ලොන්ගේ කියන්නේ share market ඇත්තට මේක වැදගත් වෙන්නේ මේ share market එකේ invest කරන කට්ටියට. ඉතින් මේකෙන් මම හදලා තියෙන්නේ ඕගොල්ලෝ share එකක් ගත්තාම ඒක දැන් ඇත්තටම ගන්න face value එක විතර නෙමෙයි ඒවා දන්නවා ඒකට මේ කමිෂන් ඇඩ් වෙනවා ඊට පස්සේ ඒවා ගන්නකොටත් කමිෂන් එකක් ඇඩ් වෙලා ඉන්නේ ප්‍රයිස් එක ඒවා සෙල් කරනකොට කමිෂන් එකක් ඇඩ් වෙනවා. ඒතර මේක කැල්කියුලේට් කරන්න ගියොත් එහෙනම් මැනුවල් කැල්කියුලේට් කරලා ගන්න ටිකක් අමාරුයි ඒක වාට. ඒ කියන්නේ වා හිතන ගාන වා හිතන මෙතන ප්‍රොෆිට් එකක් තියෙන කියලා ඇත්තටම කරුවොත් එහෙම වා රුපියල් දෙකක් තියලා එතන වික්කට ඒ ප්‍රොෆිට් එක එන්නේ නැහැ. මොකද අර කමිෂන් එකට කැපිලා ගියාම ඇත්තට ලොස් වෙන අපිලා කියලාට. ප්‍රොෆිට් එක ගෙවුනට. ඒකෝට මේ ෂීට් එක වා යූස් කරාම වාට පේනවා වා මෙතන සේල් කොන්ටිටි දාලා ගත්ත ප්‍රයිස් එකයි විකුණු ප්‍රයිස් එක දැම්මහම මෙතන වාට හරියටම මේක ප්‍රොෆිට් ද ලොස්ද කියලා මෙතන මේ වැලියු එකක් එනවා. ඒතර මම මේ විදිහට තමයි මේ වර්ක්ෂීට් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට දැන් එතකොට දැන් මේක ඉතින් මම හිතුවා මේක ඔයාලටත් මේක ෂෙයා කරන්න ඇත්තටම සාධාරණ මිලකට මම මේක දෙන්න හිතන් ඉන්නවා. ඔයාලට එතකොට ඔයාලගෙත් ඉන්වෙස්ට් කරන විදිය ඉන්වෙස්ට් කරද්දි මේ ෂීට් එකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මෙතන මේ ඩීටේල් ටිකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ මේ ඉන්වෙස්ට්මන්ට් එක loss the profit ද කියන එක හොඳටම. ඉතින් මේක මෙහෙම වෙන්නේ මෙතන purchase date එක දාලා sold date එක දාලා මෙතන හරියට ඔයාගේ sale එකේ නම type කරලා මෙතන මේ quantity එක හරියට දැම්මහම මෙතන ඔයාලට කැල් කරලා එනවා මේක loss the profit ද කියන එක. ඉතින් මේක මම ඩිසයින් කරලා තියෙන්නේ ඔයාලට රුපියල් 300ක වගේ සුළු මුදලකට මම මේක ඔයාලට ඔෆර් කරනවා. ඉතින් මෙතන ඇත්තටම පැකේජ් දෙකක් තියෙනවා. මෙතන පළවෙනි පැකේජ් එක තමයි මෙතන මේ බේසික් මොඩල් එක. මේක තමයි. එතකොට මෙතන ඔයාලට අන්තිමට loss the profit කියන එක බලා ගන්න පුළුවන්. මේක තමයි බේසික් මොඩල් එක. මේ ටික ඔයා ක්ලික් කරාම මෙතනට ඔයාගේ ගන්න ෂෙයා එක මේ කොයි ගානට විකුණුවමද ප්‍රොෆිට් loss කියන එක බලා ගන්න පුළුවන්. එතකොට මගේ මේ මොඩල් එක මේක ඇත්තටම ටිකක් ඊට වඩා එහාට ගිහිල්ලා මේක අපි කැල් කරනවා ඔයා ෂෙයා එක ගත්ත ඩේට් එකේ ඉඳන් ඔයා විකුණන දවස වලට ඩේස් කීයක් ගිහිල්ලා තියෙනවද ඒත් එක්ක මේක අවුරුද්දට කොච්චර ප්‍රොෆිට් එකක් තියෙනවද පර්සන්ටේජ් එකක් වශයෙන් කොච්චර ප්‍රොෆිට් එකක්ද ඒ වාගේ මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් or loss ඊට අමතරව මෙතන පිවට් ටේබල් එකක් ගහලා තිනවා. ආට මේකේ සෝට් කරලා මේ අදාළ ෂෙයා එක කොච්චර ප්‍රොෆිට් දොස්ද කියලා මෙතනින් මෙහෙම සෝට් කරලා බලන්න. දැන් අපි උදාහරණයක් විදිහට මෙතන කමර්ෂල් බැංක් ගත්තොත් ඔයාගේ පීරියඩ් එකට මේ රුපියල් 4000 ප්‍රොෆිට් ඒ වගේ ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ මොඩල් එක මම වාට ඔෆර් කරනවා රුපියල් 500ක මුදලකට. ඉතින් ඇත්තටම වාට මේ ගන්න මිලට වඩා මේක ගොඩක් වටිනවා. මේක මොකද වාට මේක සෑහෙන කාලයක් මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ෆෝමියුලා සේරම ඉතින් පල්ලයට ඇදලා දෙන්නේ. එතකොට ඔයාලට සෑහෙන කාලයක් මේක one time purchase කරාම සෑහෙන කාලයක් ඔයාගේ ට්‍රේඩ් වාට බලා ගන්න පුළුවන් loss the profit ද කියලා. ඉතින් මේ තියෙන ඇත්තට මේ මගේ කරපු ඒ ට්‍රේඩර්ස් ටික. ඉතින් ඇත්තට ඔයාලට මම මේක බ්ලැන්ක් ෂීට් එකක් දෙන්නේ. මෙතන එක්සැම්පල් ටික තුනක් දාලා ඒකට අර කරන විදිය තේරෙන්න. ඔයාලට උන්න මම මෙතන දැන් මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන මම එක්සැම්පල් එකක් කරන්නම්. මේක එහෙම අයින් කරගමු. හරි. අපි හිතමු ෂෙයා එකක් හොයා ගන්නවා මේ අවුරුද්දේ 11 වෙනි මාසේ පළවෙනි. ඊට පස්සේ ආයක විකුණනවා මේ අවුරුද්දේම 11 වෙනිදා. හිතමු ගන්නේ සෙලාන් කියලා. මේවා හැබැයි මේ හැම බැංකුවක්ම දැන් ඔය හිතන එක බැංකුවක් කියලා ඔයා මේක පල්ලයට ගහගෙන යද්දි එකම විදියට ඒ අකුරු ටික ගහන්න. එතකොට සෙලාම් බැංක් නම් ඒ විදියටම ගහන්න. එතකොට තමයි මෙතන
ඔයාට ෆිල්ටර් කරද්දි ලස්සනට ඒ නමින්ම එන්නේ. හරි අපි මෙහෙම ගමු සෙලාන් කියලා මෙහෙම ගමු. ඔච්චර අපි තුමා ක්වොන්ටිටිය 1000ක් විකුණනවා. එතකොට මේක අරන් තින්න අපි හිතමු 70න් කියලා. 70න් අරන් තින්න. එතකොට මේතන කැල්ලලා එනවා 70 ප්ලස් ඒ කමිෂන් එකත් එක්කම තමයි මේ කැල්ලලා එන්නේ. ඊට පස්සේ ඔයා හිතන්න හරි මම රුපියලක් තියනවා කියලා හිතාගෙන මේක 71ට විකුණනවා. දැක්කද? ඔයා 71ට විකුණුත් ඇත්තටම ලොස් එකක් වෙන්නේ. ප්‍රොෆිට් එකක් නෙවෙයි. අන්න ඒ වගේ වෙලාවට තමයි මේක මේ ඔයාට ගොඩාක්ම මේ Excel එකේ වැදගත්කම එන්නේ. ඔයා හිතමු මේ 70 අරගත්ත එක ඔයා විකුණනවා 75ට. අන්න. එතනදී ඔයාට රුපියල් 3370 ප්‍රොෆිට් එකක් තියෙනවා. මේක අවුරුද්දකට ගත්තොත් 174ක ප්‍රොෆිට් එකක්. ඉතින් මෙන්න මේ ඩීටේල් එක තමයි ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් තීරණ ගනිද්දී ඇත්තටම මේ වගේ එකක් හරි වැදගත්. ඔයාට එක පේනවා මේ ටක් ගාලා මේක බලපු ගමන් ඔයාට තේරෙනවා හරි මම මේ ෂෙයා එක ගන්න ඕනේ කීයටද මේක දෙන්න ඕනේ කීයටද විතර ප්‍රොෆිට් එකක් තියෙනවද ඒ සේරම මේ ෂීට් එකෙන් කපාරවට බලා ගන්න. ඉතින් මම කිව්වත් අක ඒතර මේ දෙක තමයි මේ වගේ මොඩල් දෙක. ඒතර මම කිව්වේ එකයි පළවෙනි මොඩල් එකට මෙතන මේ ප්‍රොෆිට් ලොස් වෙන එක විතරයි තියෙන්නේ. ඒකට ඔයාට ඒක බේසික් වාට ඒකත් ඇති හොඳටම. ඔයාට day to day transaction කරලා බලා ගන්න කීයටද විකුණන්න ඕනේ ඒක බලා ගන්න. මෙතනින් එහා මේ days calculate කරලා අවුරුද්දේ ප්‍රොෆිට් එකත් එක්ක මෙතන pivot table එකේ ඇනලිසිස් එකත් එක්කම දෙන එක තමයි මම රුපියල් 500ට වගේ කරේ. ඉතින් මේ දෙක තමයි මගේ මේ ප්ලෑන් එක. ඉතින් මම හිතනවා ඔයාලත් මේක බලලා ඔයාලත් කැමති නම් පර්චේස් කරන්න මට කමෙන්ට් එකකින් දන්වන්න. මම මගේ ඩීටේල්ස් බැංක් ඩීටේල්ස් ඒරම දාලා තියන්නම්. ඊට පස්සේ ඔයා ඒ ඩිපොසිට් එක දාලා ඒකේ මට කන්ෆර්මේෂන් එක එවන්න. එතකොට මම ඔයාට ඊමේල් through මේ ෂීට් එක ෂෙයා කරන්නම්. ඊට පස්සේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ඒ විදිහට කරගෙන යන්න පුළුවන් මේකට දාලා. ඉතින් මම හිතනවා ඔයාලට මේකේ අයිඩියා එකක් ආවා කියලා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.